හායි ළමයි අදත් මම ආව ලස්සන වීඩියෝ එකක් අරගෙන මේක මගේ ගෙවත්තේ තියෙන එකක්. ඔයාලා හැමෝම දන්න අර කොන්ක්‍රීට් බංකු තියෙන්නේ කොන්ක්‍රීට් බංකු වලට ලස්සන නැචරල් ආවරණයක් සකසගන්නේ කොහොමද කියලා තමයි මේක මම කියලා තියෙන්නේ. ඒ කොන්ක්‍රීට් බංකු මැදින් ෆාම් වර්ගයේ ශාකයක් වැඩිලා තිබ්බා. ඒක වටේට කෝටු තියලා ලස්සනට තල් කොළ වලින් ආවරණයක් දාලා තමයි මේක හදලා තියෙන්නේ. හැබැයි ෆාම් ගහට කිසිම හානියක් නැහැ. ඒකේ මේ වීඩියෝ එකේ ඔයාලට බලන්න පුළුවන්. ඔහොම ගිහලා බලමු. ඒ ගහේ උඩ කොළ පාටින් දිස්වෙන්නේ ෆාම් ගහේ කොළ සහයි රතු පාටින් දිස්වන්නේ ෆාම් ගහේ ගෙඩි. ඒ ගහට කිසිම හානියක් කරන්නේ නැතුව වටේට හරිම ලස්සනට තල් කොළ තියලා තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම මේක මම හැදුවේ මගේ තාත්තා. ඒ වගේම චුටි බල්බකුත් ඒකට දාලා තිනවා. මොකද රැයට එහෙම යාළුවෝ එහෙම ආවන් පස්සේ පොට්ටක් එතන සතුටු සාමිචිය දෙන්න පුළුවන් නේ. එහෙම නිසා ඉතින් ඔයාලත් මේකට try කරලා බලන්න. මොකද අපේ ස්වාභාවික පරිසරයේ තියෙන ශාක වලට කිසිම හානියක් නොකර ඒවත් use කරගෙන කොහොමද ඵලදායී විදියට අපේ ගෙවත්ත ලස්සන කරගන්නේ, අපේ නිවස ලස්සන කරන්නේ කොහොමද කියන යම් හෝ චූටි idea එකක් ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම ඔයාලත් බලන්න මේක try කළා මේ අපේ පුංචි ගෙවත්තේ තියෙන පුංචිම ලස්සනම තැනක්. බොහොම ස්තුතියි.